ඒ මේ අහනවා අපේ පොලිසියෙන් තමුස මේ සම්බන්ධයෙන් මොනවා හරි දෙයක් දන්නව නම් ඒක අපිට කෙලින්ම කියනවා මොකද තමුසගේ වචනේ අපිට ලොකු සාක්ෂියක් වෙන්න පුළුවන්. තමුස දන්නවනේ මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා? මිනිමරුමක්. මිනිමරුමක්? මගේ අම්මා පල්ලස මම මෙලෝ දෙයක් දන්නේ නැහැ සර්. මම මේ අද ආවේ සර් මේ ටවුන් එකට මේ පැත්තට මම අද ආවේ සර් මම. අනේ අම්මා පල්ල මේ අබමල් රේනුවක් දන්නේ නැහැ සර් මිනිමරුමක් ගැන මගේ අම්මා පල්ලස දන්නේ නැහැ සර්. මෙලෝ දෙයක් දන්නේ නැහැ. යහනවා. එදා මේ මරණය වෙච්ච වෙලාවේ තමුස මේ පාරේ ඇවිදගෙන යනවා. CCTV footages වල පැහැදිලිව තියෙනවා තමුස මේ පාරේ ඇවිදගෙන යනවා කියලා. තමුස නෑ කියනවද? හරි සර්. මෙහෙමයි සර්. එතනින් මම ගියා තමයි සර්. එකපාරක් ගියා තමයි සර්. ඒ පාරෙන් මම එකපාරක් ගියා තමයි සර්. ඒ පාරෙන් එතනින් ගියා. ඔව්. එච්චරයි. මම මිනිමරුමක් ගැන නම් දන්නේ නැහැ සර්. ඇත්තම. හරි දැන් තමුස පිළිගන්නවනේ තමුස මේ පාරේ ඇවිදගෙන ගියා කියලා. එතකොට තමුසගේ ඇස් දෙක කණේ ගහගෙනද ගියේ? තමුස දැක්කේ නැද්ද පාරේ මිනිහක් තියලා? මිනිියක් නෑස ම දැක් නෑස මිනිමරුමක් දැක් නෑස මං එතරින් ගියා තමයිස හැව ඇස්දක වහකට ගේස ඇස්ක වහකට කියස මර යෝගී එහම භාවන කරන සමන් එදා මෙඩිටේෂන් මගේ භාවන කර හොම මෙහම ගේස ම මිනිමරුමක් දැක් නෑස මිනිියතින දැක් නෑස මිනිකම් බොරු කියන්න පා අමුතර අපි හාවගේ නැත ගොමි හරක්ගේ නැත බුරුවගේ පේනවද තමුසගේ ඇගිලි සලකුණු බොඩියක තිබ්බ කියලා තමුස දන්නේ ඇගිලි සලකුණු තමුසගේ ඇගිලි සලකුණු බොඩියක තිබ්බ කියන්නේ තමුස මේකට අනිවාර්යයෙන්ම සම්බන්ධයි ඇත්ත කියනවා ඇත්ත කිව්වොත් තමුසට මොකක් හරි බේරුමක් තියෙයි නැත්තම් තමුසට ගැලවීමක් හම්බෙන්නේ නැහැ කියලා යහෝ ඇත්ත එක කඹුල් පාරක් ගැහුවා සර් මොබ්බර ගන්නව නෑ සර් එක කඹුල් පාරක් ගැහුවා සර් ඔය මැරිජ් එක කරාට එක කඹුල් පාරක් ගැහුවා හැබැයි සර් මිනි මරණ මර්ඩර් කේස් වලට මම සම්බන්ධ නෑ සර් එක කඹුල් පාරක් ගැහුවා සර් ඒ කියන්නේ සර් මම එතනින් යද්දි සර් ඌ නිකන් අඩ උඹ මේ ටවුන් එකේ නිකන් මෙහෙම නරියද මෙහෙම කියලා මොකද වචනයක් කොහොමද මට ඒක තරහ ගිහලා එක කඹුල් පාරක් ගැහුවා සර් එච්චරයි අනේ සර් අම්මා පල්ල සර් මම මිනි මරණ සම්බන්ධ නෑ සර් මර්ඩර් කේස් වලට සම්බන්ධ නෑ අම්මා පල්ල පඩත්තර කොතල හිඹුණු පොල් මීහරකෝ කම්බුලේ විතරක් නෙමෙයි ඇඟේ සලකුණු තිබ්බේ මුළු ඇඟ සේරම ඇඟේ සලකුණු තිබ්බ නිකන් තමුස පච කියලා ලෑස්ත වෙන්න එපා ඇත්ත කියපන් මොකක්ද උනේ කියලා මම ඇත්ත කියන්නේ සර් මම ඇත්ත කියන්නේ සර් මිනිහ උස්සලා කැලේට ගිහින් දැම්මේ මම සර් මම දැනන් හිටියේ නැහැ සර් මනුස්සයා මැරලා කියලා මම හිතුවේ සුද්දෙක් කියලා සුදු පාටෙන් සුදුවට හිටියා සර් ෆොරනර්ස් අතන රැට පබ් යන උන් බීලා පාරවල් ගානේ වැටලින නිසා වාහන වලට යන අප හිටියා උදේ පාන්දර සර් 6 මාට තර සර් උදේ පාන්දර මම තමයි සර් කැලේට ගිහින් මම දැනන් හිටියේ නැහැ සර් මැරලා කියලා මිනිහක් කියලා සර් මම ඒක දැන් මිනිහ දැම්මේ මම සර් හැබැයි සර් මම මර්ඩර් කරට සම්බන්ධ නැහැ සර් අම්මා පාල සර් මම මිනිහ මම දන්නේ නැහැ සර් මම ඒවා දන්නේ නැහැ සර් අම්මා යකෝ අනක් ගුණක් නැති වෙන කවදත් නැති පටපණු කකුලෝ තෝ නිකන් බොරු කියලා ලෑස්ති වෙන්නේ පහරද තෝ මර්ඩර් එක කරන එක සම්පූර්ණයෙන් මුල ඉඳන් අගට එනකම්ම වීඩියෝ කරලා ඒක YouTube දාලා තව මෙතන මගුලක් කතා කරලා ලෑස්ති වෙන්නේ පහරද ඇත්ත කියපන් සමුස මොකද්ද මේ වෙලාවේ කරේ කියන එක පැහැදිලිව අපිට කියපන් හරිද ඔව් සර් මම YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරා සර් මගේ YouTube channel එකේ රීච් බහිනවා අනිත් එක සර් දන්නවද සර් මට පොඩි කාලේ මගේ අම්මයි තාත්තයි කොච්චර ගැහුවද කියලා මම හදාගන්න හැම වැඩ හැම දියකටම මට ගහනවා සර් මට ඒ තරහ තිබ්බ සර් මම කවදාද හිතාගත්තා මම ලොකු වුණාම සර් ඒ වාඩුව පිරිමහ ගන්න මම එකෙක් මරනවා කියලා මර්ඩර් එකක් දුන්නා කියලා සර් මම ඒක කරා යකෝ තෝ ගියා අම්මා